අද මගේ channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද තමයි මගේ channel එකේ තියෙන පළවෙනි වීඩියෝ එක. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ චන්න Blue Pulse ටැංකිය review එකක්. ඔයාලට පේනවාද මම ගාව තියෙන චන්න Blue Pulse වර්ග 21 එකක්. මම මුලින්ම ටැංකිය ගැන කතා කරොත් ටැංකිය size එක අඩි 3ක් දිගයි, අඩි 1.5ක් පළලයි, අඩි 1.5ක් උසයි. ටැංකියේ ෆිල්ටරේෂන් එක ගැන කතා කරොත් ටොප් ෆිල්ටර් එකක් තියෙන්නේ. මෙතන පවර් හෙඩ් එක තියෙනවා. බටේ දාලා ෆිල්ටර් එක තියෙන වහලේ උඩ මම ඔයාලට පෙන්නන්නම්. පවර් හෙඩ් එකකින් වතුර උඩට අදින බටේ මෙතනින් ඇවිල්ලා මෙහෙම තමයි ෆිල්ටර් එකට වැටෙන්නේ. ෆිල්ටර් එකට දාලා තියෙනවා සෙරමික් රිම්ස්, තව ස්පොන්ජ් ටිකක් දාලා තියෙනවා පොඩියට හදලා තියෙන ෆිල්ටරේ. ඊට පස්සේ ගිහින් මෙතනින් ටැංකියට වතුර වැටෙනවා. මෙතන කබුක් ගල් ටිකක් දාලා තියෙනවා. මෙතන දොළ පාරකින් හොයාගත්තු ගල් වර්ගයක් දාලා තියෙනවා. මෙතන පරණ මැටි කලයක හරි මොකේක හරි කෑල්ලක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් කබුක් ගල් ටිකක් තියෙනවා. ඒකම මෙතන අනුබියාස් පැල ටිකක් තියෙනවා. අනුබියාස් ලොකු ගස් දෙකකුත් තියෙනවා. ඒකම පොඩි ගස් කීපයකුත් තනින් තියෙනවා. මෙතන ජාපන් තියෙනවා. මං ගෙනාවේ පොඩි පැලයක් විදියට ගෙනාවේ. දැන් නම් සෑහෙන ලොකුයි. මේ පැලෙත් පැල දාන්න සයිස් එකට. ඒ ටිකත් හිටවන්න ඕනි ගලවලා. මෙතනත් තියෙනවා ලොකු ජාපන් පැලයක්. ඒක නම් වෙන ටැංකියකින් උස්සපු එකක්. මෙතන දාලා දෙනවා ටැංකියේ උෂ්ණත්වය වයින් උෂ්ණත්ව මානයක්. අපි බැලුවොත් සාමාන්‍ය 30ක් වගේ තියෙනවා. 30 මෙයාලට වැඩි 27 වගේ තමයි තියෙන්න ඕනි. ටැංකිය කූල් කරන්න ඕනි මං හිතන්නේ. මාළුව ගැන කතා කරොත් මාළුව ඉන්නවා මෙතන. මෙයා චන්න Blue Pulse එකේ ස්නේක් වර්ගයේ කෙනෙක්. දැන් නම් කෑම දීලා තියෙන්නේ. බලමු මේව ගන්න පුළුවන් වේද කියලා. ඇත්තට මම මේව ගෙනාවේ නම් 2024 ඔක්තෝබර් වල. දැන් නම් ජූලි එක බලද්දි මාස 9ක් විතර වෙන්න ඉන්නවා. මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. ගෙනාපු දවස්වලම කිසි පාටක් තිබ්බේ නැහැ. සෝලාර් බූස්ටර් ගහලා ඉන්පුට් නෙමෙයි. මේ මාළුවගේ ඔරිජිනල් කලර් නෝමල් ලයිට් එකක් දාලා තියෙන මේ ඔරිජිනල් කලර් හොඳට මේන්ටේන් කරගත්තොත් මාළුව මේ වගේ පාටට ගන්න පුළුවන් ඕනි එක්කෙනෙක්ට. ෆීඩින් කරන්නේ ඉස්සෝ දෙනවා, සාලියෝ දෙනවා, තව පැලට් එකක් දෙනවා, නෝමල් පැලට් එකක්. අපි දැන් හරියට මාළුව බලලා ඉමු. ලයිට් එක ගැන කතා කරොත් නම් නෝමල් ලයිට් එකක් දාලා තියෙන්නේ. පෙනී දන්නේ සෝලාර් බූස්ටර් ලයිට් ඒකකුත් දාලා නැහැ. නෝමල් ලයිට් එකක් දාලා තියෙන්නේ. වතුර නම් ක්ලීන් එකේ තියෙනවා. කොට දෙකක් දාලා තියෙනවා. උඩ LG පොඩ්ඩක් බැඳලා තියෙනවා කොටේ මම හිතන්නේ ලයිට් එකට. මේ ඉතින් මම YouTube එකට දාන පළවෙනි වීඩියෝ එක. මම දන්නේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා මටත් කියලා දෙන්න. මාත් YouTube එකට අලුත් කෙනෙක්. මාව subscribe කරලා දිගටම කට්ටිය සෙට් වෙලා ඉන්න දෙන්න. අපි තව ඉස්සරහට දිග ගමනක් යමු. තව මාළු ඉන්න ඕනේ තරම් පෙන්වන්න ඕනි. දැනට මෙයා විතරයි පෙන්වන්නේ. මෙයා තමයි මේන් ටැංක් එක. මේක තමයි මේන් ටැංක් එක. මොනවයි ටැංකි තියෙන්නේ. තව වීඩියෝ ඉස්සරහට අරන් එන්නම්. subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අදට වීඩියෝ එක අවසానයි. හැමෝටම සුබ දවසක්.